අපටත් දිහාන් පුතුණුවන්ටත් යන හේසිකාදී උසස් පෙළ විභාගයේ ලිවීම සඳහා කුමදානියක් දැයසූ කල අඳුන්ගිර පයින් ආයුබෝවන් වඩා Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම දසුනි මහේෂිකා මගේ YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් vlog එක බලන ඔයාලා දැනටමත් දන්නවා මම අද අරගෙන ආවේ මොකක්ද කියලා. ඉතින් අපේ ගෙදර කිරියම්මා දානයක් දුන්නා. ඒ vlog එක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක නම් ගොඩක් දිගයි. හැබැයි කිරියම්මා දානයක් කලින් දැකලා නැති කෙනෙක්ට ඕන්න අද vlog එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම පුංචිම කාලේ කිරියම්මා දාන අපේ ගෙදර දීලා තියෙනවලු. හැබැයි මට නම් මතක නැහැ. මගේ මතක කාලෙදී හරියටම කිරියම්මා දානයක් දෙන්නේ කොහොමද කියලා මම දැනගත්තේ මේ පාර දීපු කිරියම්මා දානෙදී. ඉතින් පාන්දර 4 වෙද්දී කිරියම්මලා අපේ ගේ ගාවට ආවා. ඊට පස්සේ මේ විදිහට කවි කිය මල් ලිහිය තමයි ගෙදරට එන්නේ. ඒ වගේම තමයි ඔයාලට ඇහෙන්න ඇති. ගෙට එන්න කලින් අර අවසර ඉල්ලලා කවියක් කියනවා. ඊට පස්සේ ගෙදර කෙනා අවසරයි කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ මේ විදිහට කහ වතුරෙන් කහයි දෙහි දාපු වතුරෙන් හොදගෙන ගේ ඇතුළට එන්නේ. ඉතින් අපේ ගෙවල් පැත්තේ කිරියම්මා දානවලට ගොඩක් වෙලාවට අපේ අම්මට තමයි ලොකු කිරියම්මට ආරාධනා කරන්නේ. ඉතින් අපේ අම්මා බෑ කියන්නේ නැතුව හරි කැමැත්තෙන් යනවා. මොකද එයා කියන්නේ ඒක අනිත් අයට උදව්වක් කියලා. ඉතින් මේ අපේ අම්මට අපේ අම්මත් එක්ක යන ඇන්ටි කෙනෙක් මේ පත්තිනි පිළිමේ පත්තිනි මෑණියන්ගේ පිළිමේ ඉතින් තෑග්ගක් විදිහට අරන් දුන්නා මේ පළවෙනි දවස. මේ අපේ ගෙදර තියෙන මේ පූජාව තියෙන දවසේ තමයි මේ පිළිමේ ඉස්සෙල්ලම වැඩැම්මුවේ. ඉතින් ඒකට අපේ අම්මට ගොඩාක් සතුටුයි. ඉතින් ඒ ඇන්ටිගෙත් පුතාලා දෙන්නට ආශිර්වාදයක් විදිහට තමයි ඒ ඇන්ටි අපේ අම්මට මේ පිළිමය අරන් දුන්නේ. ගෙවල් වල කිරියම්මා දානවලට යද්දි අර අරන් යනවනේ පිළිමයක් හරි රූපයක් හරි. ඉතින් ඒ යද්දි මේ පිළිමේ හැම ගෙදරකටම අරන් යන්න කියලා තමයි එයා ඒක අරගෙන දුන්නේ. අපේ ගෙදර කිරියම්මා දානයක් දෙනවා කිව්වහම ඉතින් ලොකු කිරියම්මට කෙනෙක්ව හොයාගන්න හරිම අමාරු වුණා. ඉතින් ඊට පස්සේ අම්මා කියලා තමයි මේ අපේ මේ ඉන්න නැන්දට කියලා කොහොම හරි බාර දුන්නේ වැඩේ. එහෙමුණොත් නැත්තම් කරන්න කෙනෙක් නැති වෙනවනේ. ඉතින් කොහොම හරි ඉතින් අපිට හරි ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ අම්මා හරිම ආසාවෙන් ඒ කිරියම්මා දාන දෙන ගෙවල් වලට යනවා. මොකද අම්මා කියන්නේ ඒක ඒ ගෙදර අයට කරන උදව්වක් කියලා. මොකද ඒ ගෙදර ගිහිල්ලා ඒගොල්ලොන්ගේ බාරේ ඔප්පු කරලා ඒගොල්ලොන්ට පින් දීලා ඒ දේවල් හරියට කරලා එන එක
ඒ කට්ටියට ගොඩාක් ලොකු උදව්වක් කියලා තමයි ඉතින් අම්මා කියන්නේ. ඉතින් එයා ඒක හරි ආසාවෙන් කරනවා. ඉතින් දැන් පිළිමිකුත් හම්බ වෙච්ච නිසා එයා ගොඩාක් සතුටින් ඉන්නේ කොහොමත්. අම්මට කිරිඅම්මා දාන එකට ආරාධනාවක් ලැබුණහම එයා කලින් දවස් 2-3ේම ඒ කවි බලා ගන්නවා, පාඩම් කරනවා. ඒ විතරක් නෙමෙයි එයා ඒවා print out අරගෙන ලස්සනට පොත් හදාගෙන තියෙන්නේ. ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝස් අරගත්තා. මේ වගේ පූජාවක් දැකලා නැති අය ඉන්නවනම් එයාලට බලන්න. ගෙදරක කිරිඅම්මා දානයක් තියෙද්දි ඒ දවසේ කොහොමත් නිදා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ රෑ 11ට 12ට විතර කිරිය හදන්න ගන්නවා. ඊට පස්සේ කිරිබත් හදන්න ගන්නවා. ඉතින් අපේ ගෙදරත් එහෙමයි. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේට පහන තියලා ඊළඟට පත්තිනි මෑණියන්ටත් පහන තියලා මේ විදිහට දුම් අල්ලලා ඒ වගේම රස කැවිලි කිරිබත් එතකොට පළතුරු පූජා කරලා ඊට පස්සේ තමයි මේ කිරිඅම්මා දාණය පටන් ගන්නෙ. ඉතින් කිරිඅම්මා දානයේදී කරන වැඩ කටයුතු පිළිවෙල එතකොට ඒ කියන ගාථා එක එක ප්‍රදේශවලට අනුව ටිකක් වෙනස් වෙනවා. ඉතින් මේක බලන ඔයාලගේ පැත්තේ කොහොමද කරන්නේ මොන හරි වෙනසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි හැමෝටම දැනගන්න. තෙරුවන් වන්දනා කරමු. පහන් පූජා කිරීම. ගණසාරම්පදිත්තේන දීපේන තමදන්සිනා
තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුවඳ දුම් පූජා කිරීම සුගන්ධිකාය වදනං අනන්ත ගුණ කන්දිනා සුගන්ධිනා අංගන්නේන පූජයාමි තථාගතං මල් පූජා කිරීම වන්නගන්ධ ගුණෝපේතං ඊතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සීපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන නීතේන ලබාමි මොක්ඛං උපාමි ආයාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශභාවං බුද්ධ පූජා කිරීම සඳහා නිවේදයාමි සම්බුද්ධං ඊතරාගං මහමුනිං නිවන්තයාමි සුගතං ලෝකජිත්තං නරසබං මේතම් භගවා පටිගන්නාතු උත්තමං කිරියහාර පූජා කිරීම අදිවාසේතුනෝ වන්දේ චිරපායසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං කැවිලි පූජා කිරීම අදිවාසේතුනෝ වන්දේ පච්චකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං පළතුරු පූජා කිරීම අදිවාසේතුනෝ වන්දේ රසවන්තං පලාකලං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං ඥාන පච්චයන් නිමං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං අදිවාසේතුනෝ වන්දේ උන්නෝදකම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං දැහැත් පූජා කිරීම නාගරි දරුපේතං තුනෝ සමායුතං තාම්බූලං පටිගන්නාතු සතං උදේමි දන්තිනෝ සියලු පූජාව පූජා කිරීම අදිවාසේතුනෝ වන්දේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං මහේසිකාදීනගේ උසස් පෙළ විභාගය ලිවීම සඳහා සිටින අවස්ථාවේදී මෑණියන් වහන්සේ විසින් පත්තින් දේව මෑණියන් වහන්සේට බාර වී එන දිනේට හොඳින් විභාගයෙන් ඉහළින්ම ප්‍රතිඵල ලබා ගැනීමට සරසවිවරන් ලබා ගැනීමට හොඳින් විභාගයට පෙනී සිටලා ප්‍රතිඵල ලබා ගැනීමට මෑණියන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ලබා ගන්නට වාරය වී සිටියා. ඒ අවස්ථාවේදී ප්‍රතිමයන්සේ පීඨ ආරක්ෂාවෙන් ඒ දිනේට හොඳින් සරසවිවරන් ලබා ගැනීමට හැකි වුණා. ඒ නිසා ඒ වාරය අද දින ඉෂ්ට සිද්ධ කිරීමට යන නිසා නිදහස් කිරීමට යන නිසා ශ්‍රී සත්පත්තිනි මෑණියන් වහන්සේගේම පීඨයි සාදු සාදු සාදු. ඒ වගේම ඉදිරි වසර 3 සරසවියේ ඉතිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමට ඒ උගන්වන විෂයන් හොඳින් හිතේ ධාරණය වීමට සත්පත්ති මෑණියන් වහන්සේගෙන් පීඨ ලැබී රටට වැරදි දිනියක් වීමට ශක්තිය ධෛර්යය නෝඩුව ලබා ගැනීමට මේ කිරි අම්මාවරු ශබ්ද නගා සාදුකාරදී ඇයහට පීඨ වෙන්නයි කියා වැඳ නමස්කාර කර ඉල්ලා සිටිමු. සාදු සාදු සාදු. සිටින ශලනී දියණියට ධ්‍යාන පුතුණුවන්ට යන්නේ දෙපළට මෙම අවස්ථාවේදී පත්තිනි මෑණියන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ලැබී නෝඩුව ලැබී ඒ දෙන්නගේ
ලබා දෙන්නයි කිරියම්මලා 7 දෙනා වැද නමස්කාර කර ඉල්ලා සිටිමු. සාදු සාදු සාදු. තවද මෙම නිවසේ වාසය කරන්නා වූ සුසන්ත මහත්මයාටත් රේණු මහත්මියටත් කරන්නා වූ ගොවිතැන්පත් වෙලෙහෙනම් කටයුතු දිනෙන් දින දියුණුවටපත් වෙලා නිරෝගී සුවයත් දීර්ඝායුෂ සැපත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඊයේ උදේ පටන් මේ මොහොත දක්වා වෙහෙස මහන්සි වැඩ කළ උදව් උපකාර වූ සියලු දෙනාට සත්පත්තින් මෙහෙණියන් වහන්සේගේම පීඩ ආරක්ෂාවල නොඩුවල දේවා කියා කිරියම්මලා 7 දෙනා වැඳ නමස්කාර කර ඉල්ලා සිටින අතර දැන හෝ නොදැන අත්වැරද්දක් හෝ කටවැරද්දක් වූවා නම් ඒ සියල්ලටම සත්පත්තින් මෙහෙණියන් වහන්සේගෙන් වැඳ නමස්කාර කර ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. අද දින අලුයම කාලයේදී මෙම ස්ථානයට වැඩම කර කිරියම්මලා 7 දෙනාටත් සත්පත්තිනි මෙහෙණියන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඉතින් මේ කවි දෙවියන්ට පින්දීම සඳහා මේ පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා අජිතේන පමාදේන මයාගතං අච්චයං කමමේ වන්දේ පුරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. තවද මෙම අවස්ථාවේදී මේ පාතින් මෙහෙණියන් වහන්සේගේ පිළිරුව අප කිරියම්මා වලට සෑමදාම මේ පාරවලට යන්නට මේ දිනුෂා මහත්මිය දරුවන් දෙදෙනාගේ පිරිදිවුණුව සඳහා එයාලගේ යාපත උදෙසා ඉගෙනීම් කටයුතු උදෙසා මේ මෙහෙණියන් වහන්සේ අපට ලබා දුන්න WA සහන් සංදීප පුතාගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වීමටත් WA සදේව් සත්සර පුතාගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව නිම කර ගැනීමට එයාටත් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට පීඨ ආරක්ෂාව ලබා දෙන්න දෙවන්නේ. සාදු සාදු සාදු. ස්වාමි පුරුෂයාටත් නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී
කම්පාවෙන් මෙලොව සත්කාරයක් පහළ වූ සත්වයන්ගේ සියලු ඉල්ලීම් ඉෂ්ට සිද්ධ කර දෙන්නා වූ සිද්ධ මහිරමාල සත්පත්ති දිව්‍යාංගනාවන් වහන්සේ දෙවට මහින් විවිධුවෙන් නායකතුලි ගිනිදැල් මාලාවෙන් සිගාරයන් සත්කාරයක් මෙලොව පහළ වූ ඔබ දෙවියන් වහන්සේ සුරලොවට වරම් ලබාගෙන සුරලොවින් බඹලොවට වරම් ලබාගෙන බඹලොවින් නාලොවට වරම් ලබාගෙන නාගමානිකාවක් ඉස්දවසක් පිරිවරාගෙන පුරුකලසක් ශ්‍රී හස්තයේ දරාගෙන නවගමුවේ පිහිටෙහිමි හිමිමදේව මාලිගාවට අධිග්‍රහිත වූ ඔබ දෙවියන් වහන්සේ දිව්‍ය තේජානුභාවයෙන් සම්පන්න සිතා සතරවින් සතර පැත්ත කපා අටවෙර දක්වා දෙකොණ කපා එවූ කොස් උඩුවම්පන්වේ දල්වර දමා දෙවිවා පලගන්න වරමුණා සත්‍යවාදී සැසෑනම් තවද ඔබ වහන්සේ සම්පරයාගේට උන්මත සකාරයා නාමගෝපාලයේ විවිධ සලන් සත්නමක් ඉමුල් වාහනේ පිටින් මැදගොඩ ඇරට ඇරගෙනකොට මැදගොඩේ දෙවිගුණ වරම් ලබා සත්‍යවාදී සැදෑනම් තවද දෙවියන් වහන්සේ අනුගිර පර්වතයේ තපස් බලා සිටි සාගර දේවේන්ද්‍රයෝ මාළු වේශයක් මවාගෙන ඇවිත් මොහොතේ ශීල තේජානුභාවයේ බලම්මයි සිතා කුමදානියක් දයසු කල අනුගිර පයින් මඩකල ඉස්සර පැලතට පස්සවාදීන් ගෙදෙන සත්‍යයයි මුලනාගෙන ඕනෑයි පිටරේදී ඕකත්මට අපුරුවදේ සත්‍යයාගකොට අනුගිර පයින් මඩකල සුරැයි ඉස්සරට පැලවාදීන් සත්‍යයාගකොට සත්‍යවාදී සැසෑමීනම් තවද තොටියාගේ වර්ගයේ 74ක් වතුව සංගත ගෝවෙන ගුණයෙන් වරම් දුන්නා සත්‍යවාදී සැදෑනම් තවද මේ ලංකාදීපයට කුවේණිය නම් ලක්ෂණයේ විසින් විජය රජුගේ සේනාවට 64 වතුව සංගත රූප පවත්තනීදී ඔබ වහන්සේ උතුරු සරුවෙන් පවන් සලා ගුණවෙන්න වරම් දුන්නා සැබෑවාදී සැබෑවිනම් තවද දෙවියන් වහන්සේ මේ කල්පයට ලංකාදීපයට
වැඳ නමස්කාරයෙන් පිහිටලා සිටින අතර මෙම ආයුධයට අදපටන් වටින් නමනා සුළඟත් උඩින් පායන අහුවක් වැඩ වෙනත් අතුරු පත්‍රයක් සිද්ධ නොවී ආරක්ෂා කර දෙනයි මේ ආතුර යමින් කරුණාව දැන වැරදි දහසක් වැරදි ඇත්තේ නමුත් පිළිගන්නවයි පිළිගන්නවයි මේ බුදු කර සිටින පාරාහාර පිළිගන්නවයි මේ ආත්මයට පත්වී ඇති සකල සෝසානකාරවන් දුරු කරවා සිත සාන්තිය ලබා දෙනවයි ඔබගේ ඉතිවසාන්දසකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා සාදු 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 තුලදී වන්නේ පරිපුර වෙනසී මඩගිනි දුන්නේ පාතිනි දෙවි දුන් පින් ලැබගන්නේ පතිවත බලයෙන් අපරක දෙන්නේ පාතිනි දෙවි බලයෙන් පති උද්දා මල කොස් කනුවෙහි ගෙඩි හට ගත්තා සතහට කළ කරුණා සහ මෙත්තා පත්තිනි දේවිය රඝුමෙම ගැත්තා සාදු 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 සිරිහස්තක කුන් කලසක් දරමින නවගමුවේ දෙවොලට අධිපති වන පත්තිනි සාමිනී මේ පින් ලැබගෙන දිනුව යහපත ලංකර දෙනු මැන සාදු 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 රුවන් සරඹ සත් නමද එදා දින මැද ගොඩ ඇල්ලට දොආවදාරන මෙතකයි කීමට නොහැකි ඔබේ ගුණ පත්තිනි දෙවියනි පිහිට ලබා දෙන මහා හඳුන්ගිර දෙපසින් මඩ කර ඇල්වී ඉසෙමින් එවෙලෙම පැල කර විපස්වාදානය පිළියෙල කර දුන් දෙද පත්තිනි මගේ දොස දුරු කර සාදු 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 පණිපුර නිල්ලඹ යෙහි පිළිසිඳගෙන පඩියගේ නළලෙහි තිබුණෙත මැකුතැන මුළු ලොව පළවිය ඔබ පතිවත ගැන එම පතිනිය සැම පිටසට සලසන උදාස ගැත්තන් මට නොසිතන්නේ තලදෙල අනසක ලොව පවතින්නේ අදහස අපගේ ඉපකර දෙන්නේ තෙද ඇති පත්තිනි සෙත සලසන්නේ සාදු 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 එවද රුදුරු එවන් දොස් දුරු වේවා අද සාදු 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 ජීවිතුමායේ බැන්නද නිවද නයි පොළකුන්ගේ හැමතැන දීවද හයියෙන් ගේ ඉඳ දෙස බස් කීවද දෙයන්නේ දොස් දුරු වේවා අද පිළිගන්නට අවසරයි සාදු සාදු
පිරූපසේ මුනි රජුගෙන් වරන් ලැබූ අනුහසයෙන් දුරුතුමසේ වන්නුව දුරු දුරලන් පත්තිනි බලයෙන් පවන්ගසනක මුදුනේ ඉඳ පත්තිනි දෙවියදිනේ නුවන් දෙකක් රතු කර හඬමින් ගල පිට පතිනියේ මෙවන්නේ දායා රජහට පාර කළයි රට එදිනේ රවන් මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි සලිනේ තතින් අදුන් ගිරි පරුවත වැඩ ඉඳ සිල් රකින දිනේ තදින් බලෙන් පාණි රජුන් කරනා දෙය එම දෙරනේ තදින් පාඩි නෙත මකමින් සවුසත හට සෙත දෙමිනේ මැලින් මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි සඳිනේ ලම්දිව සිරි උමාපතිනි පඩිපුර වඩිනා ගමනේ යක්ෂණියට බාල කළේ නරලොව සත හට දුකිනේ දුක් විඳිමින් තම හිමියන් තුසිත පුරේ වන අසනේ බක්මසවන් සියලු රෝග දුරලන් පත්තිනි සඳිනේ අසන් දෙවිඳු මන්ම කියන දුක් ගෝවිය සැම සතහට නිසංසලේ බුදු වෙන්නට සැම සතහට කරුණා කොට දසන් කැලුම් පැතිර එවිට මතු බුදු වන එබුදුන් හට වෙසක් මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි බලයට දමන් මලෙන් එක විලසට ගොපලු කරපු බස් මෙලෙසට තොසන් වඩන ගොපලුන් හට තෙද බලපෑ අනුහසයට දමන් වරෙන් එතුනකින් දිවස් මැලූ අනුහසයට පොසොන් මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි බලයට ඉහළගගේ පේරස් මුදු පාලට දමමින් තෙදිනේ ඉහළ වතුර දෙකට බෙදී ගිය මේ ලෙස අනුහසිනේ පාල කොටින් දෙන්න එදා ගඟ බැස ගිය අනුහසිනේ ඇසළ මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි සඳිනේ යකිලුවක් ආවයි වෙල්ලී අම්බල මෙදි කන්නට යකිනිය හට බාල කළයි නරලොව කෙරි පුද ගන්නට දුකිනි එදා සියලු දනෝ බාල කළෝ යකිනි දුවට නිලිනි මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි බලයට මෙලොවට ඔබම මිසක් වෙන සරණක් නැත ඉතිනේ දෙරනාග කඳුලින් පිද බල පෑතෙද අනුහසිනේ සරණපතිනි දෙවියෝ මිසක් වෙන සරණක් නැත ඉතිනේ විදර මසේ වන්නුව දුරු දුරලන් පත්තිනි සඳිනේ සම්දේ විදුට බොදුන් තනා අඳුන් නෙගිර කුල මුදුනේ සසදෙවියන් ගෙන්නා තම පඩියගේ නෙත මෙකුසිනේ ලක්ෂණ පඩි කුරගිනිලා සංරජ දම් තුර මුදුනේ වමසවන් සියලු
දෝෂ දුරලන් පන්ති සඳිනේ ලක්ෂ ගණන් පැතුරෝවන මුදු බව පෙරුමිරු කල්හරණේ මානෙල් මල් විලමවමින් තෙද පැතිරු මල් කුලයනේ විද පතිනි තෙද අනසක ලොව පැතිරු ඉල්මසවන් සියලු රෝග දුරලන් පන්ති නිරුසිරු සිනු මෙදනා වේරිය ගඟ වැඩ ඉඳ පන්තිනි දෙවියෝ ලදසෝ මා මරක් කාලි මාතා විය රැගෙන ගියෝ සිනු මෙදරන් නොරුව තනා කාවේරිය ගඟ මැදරියෝ උණු අම්මසවන් නුව දුරු දුරලන් පන්තිනි දෙවියෝ තත්ති දසවාතා වෙලාවා අනවසේසා දීගාවායේ මාන්දාවා මජ්ජිමා රස්ස කාණුක තූලා දිට්ඨාවායේ වද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්තතිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥාඥ මඤ්ඤස්ස දුක්ඛ නිද්දේය මාතා යතානියං පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මිත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි කිරියම්මා දානේ වැඩ කටයුතු කරේ. ඉතින් ගොඩාක් දිග ලොග් එකක් අරන් ආවේ. ඒ කිරියම්මා දානේදී කියපු ගාථා මේ හැම දෙයක්ම පුළුවන් විදිහට එකතු කරලා, මොකද දැකලා නැති අය ගොඩක් ඉන්න නිසා. මම හිතනවා ඔයාලා මේ vlog එකටත් කැමති වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.